අපි අද ආවා උදේ පාන්දරින්ම පිරෙන්සි සිටි එකටනේ. අපි ආවේ ෆ්‍රෑන්ස් එකේ. හරි ෂෝක් අලුත් අත්දැකීමක් විදිහට. අපි දැන් උදේ කෑම ගන්න මැක්ඩොනල්ඩ්ස් යනවා. අපි එතෙන් ගිහලා කතා කරමු. අපි ඉතින් ආවා දැන් යතුරු. දරුවෝ දෙන්නම කෑම අරගෙන ගියා. ගොඩ දවසේදී මැක්ඩොනල්ඩ් එකේ කන්නයි යන්නේ. දැන් ලංකාවේ නේද? ඉතින් මම පස්සේ දින්නා. පස්සේ ඉඳලා බලලා කියන්න. නංගි එන්නකෝ මේ හිස්ටොරිකල් ප්ලේස් එක ගැන ලොකු නැන්දට කියලා දෙන්න. මේක ලොකු නැන්ද ඇත්තටම මේ ලොකු හිස්ටරි එකක් තියෙන එකක්. මේ ෆිරෙන්සි හිටියා මේදිචි ෆැමිලි කියලා පොල්සන් ෆැමිලි එක. ඒගොල්ලෝ අර නිකම් මොකද්ද? සයන්ස් වලට සම්බන්ධ අය වගේ. ඔව් මෙඩිකල් පැත්තට සම්බන්ධ අය වගේ. කොහොම හරි ඉතින් යාළුවෙක් ලොකු ස්ටෝරි එකක් තියෙනවා. එයාලගේ මේක අර පොඩ විශේෂත්වයක් තියෙනවා. යාළුවා මේ කට්ටියම මරුණාට පස්සේ ෆැමිලි එකම බරේ කරලා තියෙන මේ බිල්ඩින් එක. එහෙම එකක්. ඒගොල්ලෝ හරි පොල්සත් වැදගත් ෆැමිලි එකක් ෆිරෙන්සි වලම මෙන්න මේක ගැන තමයි මම මේ කිව්වේ. මේ දෝම පල්ලිය. දෝම පල්ලිය කියන්නේ හැම සිටි එකම තියෙනවා පල්ලියක් මැද සෙන්ටර් කරලා. ඒ පල්ලියට අපි කියන්නේ දෝම පල්ලිය කියලා. දැන් ෆිරෙන්සියේ තියෙන දෝම පල්ලිය තමයි. අපේ මේ හැම බිල්ඩින් එකක්ම හරි සිමිලර් නේද? ඒ කියන්නේ ඒගොල්ලෝගේ මේ වාස් මේ එකම පාටට ගන්නනේ. ඒ කොයි කාලේ කරපු එකක්ද කියලා දන්නවද මේගොල්ලෝ? මම නම් දන්නේ අනික මේකේ පොඩි දේ හිතන් ඒගොල්ලෝ එනට ඩිසයින් කරලා තියෙනවානේ. ඩීටේල්ස් තියෙන හැම එකකම. පොඩි මලක් ගත්තත් ඒක ළඟට ගියාම ගොඩක් තියෙනවා නිසා. ඒ හේතුවක් එක්ක තමයි ඒක කරලා තියෙන්නේ නේ. Acaba de hacer el siguiente, ¿va? ලොකු නැන්ද වටපෙන් තැයික. Happy son. ඔන්න අපි අපේ ලොකු නැන්දට පියාස සිනියෝරියා පෙන්නන්න. ඒක නම් දන්නේ. Ya ves, hay que ponerle una estación de... මේ ඉතාලියේ ඌරෙක් ෆිරෙන්සි ඉන්න ඌරෙක් කියලා කියන්නේ. මෙයා වත ගාපුවාම මේ ෆිරෙන්සි දාලා යන්නේ නැහැ. එක කොටයක්. මෙයා වත ගාපුවාම මෙයාලගේ මිත් එකක් තියෙනවා ෆිරෙන්සි දාලා යන්නේ නැහැ කියලා. කට්ටිය තියලා අත ගන්නවා. මේක තමයි ෆිරෙන්සි වල තියෙන පරණම පාලම. මේක World War 2 එකකින් ඉතුරු වුණ එකම පාලම. අපි දැන් ඉන්නේ පොන්ටි වෙක්කියෝ වල. බය වුණා. යම් බය වුණේ. ඇයි බය වුණේ?
චූටි ආච්චි නෑ. අකිල දෙන්න ඉන්නවා. නැන්දලා දෙන්න ඉන්නවා. අනේ චූටි ආච්චි වැඩමනික. නැන්දලා දෙන්න ඉන්නවා. මේ තියෙන්නේ මයිකල් ඇන්ජලෝ හදපු ඩේවිඩ් ස්ටැචු එක. මේක තියෙන්නේ ෆිරෙන්සි වල. අපි ඉතින් පොන්ත වේක්කිය බලලා ගියේ මයිකල් ඇන්ජලෝ වල ඩේවිඩ් ස්ටැචු එක බලන්න. එතනදී ලොකු නැන්දගේ යාළුවෙකුත් හම්බෙලා එහෙම්මම අපි කට්ටියම ගියේ අපේ ෆැමිලි එකත් එක්ක ඩිනර් එකකට. එතනදී නම් මම වැඩි වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ගෙදර ගියා. මොකද ඊට පස්සේ දවසේ ලොකු නැන්දර උදෙන්ම මිලන් ෂෝ එකට යන්න තිබ්බේ හින්දා. එහෙනම් පුතේ ඔයාලට ගොඩාක් පින්වා ආදරේ බලාගත්තට ෆිරෙන්සි වලින් මම දැන් යනවා මිලාන්යට. මේගොල්ලෝ මාව ආදරෙන් බලාගත්තා. මට ගොඩක් දේවල් පෙන්නුවා. මට හරිම සතුටුයි. මගේ ජීවිතයේ අවසාන කාලේ මම ගොඩක් දේවල් දැක්කා. ඒක මට ලොකු සතුටක්. Bye guys, thanks for watching.